මගේ රත්තරන් යාළුවනේ. උඹලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්නෙත් නැති එකේ මම බෝන්ටුවෙන් මත ඕස්ට්‍රේලියාවට යනවා. ඕස්ට්‍රේලියාවට ආව යාළුවනේ. ආපු ගමන් කෑල්ලකුත් සෙට් වුණා. උඹලට දැන් සෑහෙන්න රිදෙයි. Hi guys, idea hub එකේ තවත් වීඩියෝ එකක් අරන් ආවේ. ඔය කට්ටිය දැන් දැක්කා වගේ අපේම ෆේස් එක පාවිච්චි කරලා ඔය කට්ටියටම ෆේස් එක පාවිච්චි කරලා සිංහල වොයිස් එකත් එක්ක වීඩියෝ එකක් හදාගන්න ලේසිම විදිහ ෆ්‍රී කරගන්නේ කොහොමද කියන එක තමයි මම කියලා දෙන්න ආවේ. හරිම සිම්පල් ස්ටෙප් ටිකක් තියෙන්නේ මේක කරගන්න. මේකත් පොඩි වීඩියෝ එකක්. මට වීඩියෝස් වැඩි ගේන්න වෙන්නේ නැහැ මේ ටිකේ බිසි නිසා. හරි මම කට්ටියට මේක කියලා දෙන්නම්. මේකෙන් ඔය කට්ටියට මේ වීඩියෝ හදාගන්න කට්ටියගේ ෆොටෝස් එඩිට් කරගන්න ඕන එකක් හොඳටම කරගන්න පුළුවන් මේ මෙතඩ් එක පාවිච්චි කරලා. හරි අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. කට්ටිය යන්න ඕනේ Google එකට. Google එකට ගිහිල්ලා whiskey කියලා සර්ච් කරන්න. මෙහෙම කරාම මෙතන Google Apps වලින් එනවා සයිට් එක. මේක ඕපන් කරගන්න. හරි සයිට් එකට ආවට පස්සේ දැන් මෙතන මෙහෙම තිබුණාට ඉස්සල්ලාම කට්ටියට sign in වෙන්න වෙනවා. මම මෙතන Google එකෙන් sign in වෙලා දෙන කට්ටිය Gmail එක පාවිච්චි කරලා කට්ටියට sign in වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන launch එක දෙන්න. launch කරන්න මෙතනින් ඊට පස්සේ enter tool දෙන්න. හරි මේ platform එක පාවිච්චි කරලා තමයි අපි අපේ වීඩියෝ එකට ඕන කරන ෆොටෝ එක edit කරගන්නේ. මේක කට්ටියට ෆොටෝ එක එඩිට් කරගන්න විතරක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මාරම quality result එනවා. ඊට පස්සේ මෙතනින් add images ගිහිල්ලා මෙතෙන්ට ඔයාලට මේ ෆොටෝ එක ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ image generation වලට මේක පාවිච්චි කරන්නත් පුළුවන්. මේක Google එකෙන් free දෙන AI එකක්. මෙතන upload image ගිහිල්ලා කට්ටියගේ හොඳ clear portrait එකක් මෙතෙන්ට upload කරගන්න. ඊට පස්සේ Google එකෙන් ඒක කියන්නේ ඒකෙන් ඒ ෆොටෝ එක මෙතන ඇනලයිස් කරලා ගන්නවා. ඊට පස්සේ අපිට මෙතෙන්ට prompt එකක් දෙන්න ඕනේ image එක කොහොමද දෙන්න ඕනේ කියලා. මෙතෙන්ට ඔයා දෙන image එකේ quality එක ගොඩක් බලපානවා මේ එන result එකට. මොකද ඔයා මෙතෙන්ට දෙන image එකේ quality එක ගොඩක් හොඳයි නම් මේ face එක මේ විදිහටම ඔයා හදන image එකේ ඒ විදිහටම එනවා වෙනසක් නැතුව. හරි අපි මෙතන දැන් prompt එකක් දෙමු. හරි මම දැන් පොඩි prompt එකක් මෙතන දුන්නා. අපි දීලා මෙතනින් generate දීලා බලමු. දැක්ක නේද අපිට දැන් image දෙකක් generate වෙලා ආවා. මේ දීලා තියෙන image එකේ face එක ඒ විදිහටම තියෙනවා වෙනසක් නැතුව. ඔය කට්ටියට මේ වගේ ඕන high quality image එකක් generate කරගන්න පුළුවන් මෙතෙන්ට ඔයා දෙන ෆොටෝ එකේ quality එක මත. හරි අපි තව එකක් generate කරලා බලමු. මෙතන මට මේ ෆොටෝ එක ගොඩක් set කියලා හිතෙනවා. ඔක මම නිකන් තව එකක් අපි දීලා බලමු වෙන prompt එකක්. හරි ඒකටත් මේ image එක generate වෙලා ආවා. මේ වගේ ඉතින් ඔය කට්ටියට මෙතනත් මේ ඔය කට්ටියට බලා ගන්න පුළුවන් face එකේ කිසි වෙනසක් නැහැ. අර quality එකම තියෙනවා. මේ විදිහට high quality images ඔය කට්ටියට generate කරගන්න පුළුවන් මේ platform එක පාවිච්චි කරලා. මේක දැනට free තියෙන්නේ. ඒකින්ද මේක පාවිච්චි කරලා ඔය කට්ටියට ලොකු වැඩක් කරගන්න පුළුවන්. අපි දැන් image එක generate කරගෙන තියෙනවා. දැන් අපිට තියෙන්නේ සිංහල voice එකත් එක්ක වීඩියෝ එක ජෙනරේට් කරගන්න. හරි ඊට කලින් අපි ඒක වීඩියෝ එකට අදාළ ස්ක්‍රිප්ට් එක ලියා ගන්න ඕනේ. ස්ක්‍රිප්ට් එක දැන් ඔක ටිට ලියා ගන්න හොඳම එක තමයි Gemini Google Gemini එක. Gemini එකට එන්න ඔකට ChatGPT පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි Gemini වල ලොකු වාසියක් තියෙනවා. ඔකට මේතන අපිට prompt එක ඔය කට්ටියට English වලින් දෙන්න තේරෙන්නේ නැත්නම් ඔය කට්ටියට මෙතන සම්පූර්ණ සිංහලෙන් හෝ English වලින් දෙන්න පුළුවන්. ඒ නිසා මේක පාවිච්චි කරන එක මම රෙකමන්ඩ් කරනවා. හරි අපි දැන්ට පොඩි prompt එකක් ලියා ගමු. ඉස්සල්ලාම මෙතෙන්ට ඔය කට්ටිය ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න අපි ඩවුන්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ දැන් මෙතෙන්ට අපි ලියන්න ඕනේ prompt එක. ඔය කට්ටියට ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් නම් ඉංග්‍රීසි වලින් ලියන්න බැරි කෙනෙක්ට සිංග්ලිෂ් වලින් ලියන්න පුළුවන්. මම දැනට හැමෝටම තේරෙන විදිහට මෙතන සිංග්ලිෂ් වලින් prompt එක ලියන්න.
හරි මම සිංග්ලිෂ් වලින් ස්ක්‍රිප්ට් එක ඒ කියන්නේ මෙතෙන්ට පොඩි ප්‍රොම්ප්ට් එකක් දුන්නා. දැන් කට්ටියට ඉංග්‍රීසි වලින් දෙන්න පුළුවන්. මම මෙතන සිංග්ලිෂ් වලින් ලිව්වේ. අපි මෙතන බලන හැමෝටම තේරෙන්න ඕන නිසා මම මෙතන ලිව්වා. මේක ඔය කට්ටියට තේරෙන විදිහට සිංහල අකුරු පාවිච්චි කරලා දුන්නත් කමන්නේ. මට මේ ෆොටෝ එකම Google View 3 එකට අප්ලෝඩ් කරලා වීඩියෝ එකක් හදා ගන්න ඕනේ. මම මගේ ස්ටුඩියෝ එකේ ඉඳන් මෙහෙම කියනවා. ඉඳන් මෙහෙම කියනවා. ඊට පස්සේ එහෙම මම මගේ වොයිස් එක මෙතෙන්ට දෙනවා. මට එන්න ඕනේ මේ මෙන්න මේ ටික තමයි මට මේ කැරක්ටර් එක කතා කරන්න ඕන. ඒ ටික මම මෙහෙම දෙනවා. ඊට පස්සේ මට මේක VO 3.1 support prompt එකක් ලියලා දෙන්න. වොයිස් එක විතරක් සිංහල අකුරු වලින් තියන්න. මේ විදිහට කටට මේ ෆෝමැට් එක කට්ටියගේ හැම වීඩියෝ අයිඩියා එකකටම පාවිච්චි කරන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් ලිව්වත් මේ විදිහම තමයි. හරිද? දැන් මේ විදිහට දීලා කට්ටිය මෙතන ජෙනරේට් දෙන්න. හරි ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට දුන්න ප්‍රොම්ප්ට් එකට අදාළව එයා අපිට VO3 වල පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොම්ප්ට් එක ලියලා දෙනවා. මෙතෙන් ප්‍රොම්ප්ට් ඉංග්‍රීසියෙන් කියලා මෙතන දීලා තියෙනවා. කට්ටියට තේරෙන විදිහට සිංහලෙන්ම ඔක්කොම දීලා තියෙනවා. අපිට ඕන වෙන්නේ මෙන්න මේ කොටස තමයි අපිට ඕන. හරි. මේක කොපි කරගන්න. ඊට පස්සේ අපි යනවා අපි වීඩියෝ එක හදන ප්ලැට්ෆෝම් එකට. අපි හදන්නේ Flow එක යූස් කරලා. ඒ කියන්නේ VO 3.1 කියන අලුත්ම අප්ඩේට් එක පාවිච්චි කරලා තමයි අපි හදන්නේ. මේකට යන්න කට්ටියට Google එකට යන්න. ගිහිල්ලා Flow කියලා යූස් මෙතන දෙන්න. ඊට පස්සේ මේ සයිට් එක එනවා. මම Flow එක ගැන කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඒ නිසා කට්ටිය පොඩ්ඩක් ගිහිල්ලා බලන්න Flow එක යූස් කරන විදිහ එතන මම දීලා තියෙනවා. මෙතන create with Flow ගිහිල්ලා කට්ටියට sign in වෙන්න තියෙන කට්ටිය Google account එක පාවිච්චි කරලා sign in වෙන්න පුළුවන්. මගේ දැනට sign in වෙච්ච එකක් තියෙනවා. මම ඒකට යන්න. හරි. මේකට ඇවිල්ලා කට්ටිය sign in වුණාට පස්සේ මේ වගේ interface එකක් තමයි එන්නේ. මේකේ new project යන්න. හරි. ඊට පස්සේ අපිට මේක image එක use කරලා හදන විදිහට adjust කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මෙතන බලන්න. ඔබට උන aspect ratio එක output එක එකක් දාගන්න කියලා තමයි මම recommend කරන්නේ. model එක 3.1 fast මේක තමයි default මේ වෙලා තියෙන්නේ. හරි අපි දැන් මෙතන text to video කියන එක frame to video කියන මේක වෙනස් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ plus එකෙන් ගිහිල්ලා ඔය කට්ටිය හදාගත්ත image එක මෙතෙන්ට upload කරගන්න. හරි මම දැන්ට මේක දාගන්නවා. ඊට පස්සේ මෙතනින් crop කරගන්නත් පුළුවන්. මෙහෙම වෙනස් කරගන්න. මේක දැන් අපි හදාගත්ත size එකේ මම ගන්නවා. දැන් crop and save දෙනවා. දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් image එක මෙතෙන්ට upload වෙනවා. හරි image එක upload වුණාට පස්සේ ඔය කට්ටිය අර Gemini එකෙන් අරන් ආපු මෙන්න මේ prompt එක copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ට paste කරගන්න. මෙතන paste කරගෙන මෙතන generate button එක දෙන්න. හරි අපේ වීඩියෝ එක generate වෙලා දිනවා. අපි පොඩ්ඩක් මේක play කරලා බලමු. හයි යාළුවනේ මේ කියල දෙන ඒව බල්ල නිදාගන්න නැතුව මේ වගේ මොකක් හරි වැඩක් කරන්න සෙට් එකම ගොඩ යන්න ට්‍රයි කරමු. හරි ඔය කට්ටිය දැක්කනේ ඔය වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් මේ ජෙනරේට් කරපු එකේ නම් මට පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. හැබැයි මට ඔය කට්ටියට අයිඩියා එක විතරයි දෙන්න ඕනේ. මේ විදිහට ඔය කට්ටියගේ ෆොටෝ එක යූස් කරලා ඔය කට්ටියට වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ජෙනරේට් කරලා ඒකෙන් ඉතින් ලොකු වැඩක් කරගන්න පුළුවන් පොඩ්ඩක් ක්‍රියේටිව් විදිහට හිතුවා. ඕක තමයි මට පෙන්වන්න ඕන උනේ මේවා පාවිච්චි කරන්න පුළුවන් කට්ටියට YouTube එකට වගේම Facebook වලට. Facebook සම්බන්ධව මම තව වීඩියෝ එකක් කරන්න කියලා හිතන් ඉන්නවා. Facebook page එක කොහොමද foreign audience එකක් target කරලා හදන්නේ, කොහොමද අපි first reach එක ගන්නෙ, ඊට පස්සේ කොහොමද ඒක maintain කරන් යන්නේ, කොහොමද monetization ලැබෙන විදිහට page එකක් grow කරගන්නේ foreign audience එකට කියලා. ඒකත් ඔය කට්ටියගේ ලංකාවේ Facebook page account එකෙම කට්ටියට පුළුවන්. වෙන රටවල් වලට හදන්න ඕන නැහැ. මම මේ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. බලමු කට්ටියට එහෙම වීඩියෝ එකක් ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මමවත් මොටිවේට් වෙනවා ඉක්මනටම වීඩියෝ එක අරන් එන්න. හරි මම හිතනවා කට්ටියට අද කියලා දුන්න එක තේරෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාන්න. thank you කට්ටිය.